ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා මෙන්න මේකෙන් ලංකාවේ මූල්‍ය ආයතන ප්‍රොටෙක්ට් වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මොකද්ද මේ දූවිලිත් බැඳිලා. ඉතින් මේ තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. ඉතින් මේ සමාගම් පනත තමයි කොහොමද කම්පැනි එකක් කවුල් ව්‍යාපාරයක් එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් සංස්ථාපිත කරන්නේ, ඊට පස්සේ ඒකේ ඩිරෙක්ටර්ස්ලා කොහොමද පත් කරගන්නේ, ඊළඟට ඒකේ ෂෙයාර්ස් ඩික්ලෙයාර් කරන්නේ කොහොමද, ඔය වගේ විස්තර ගොඩාක් එකතු වෙලා හැදිච්ච පනතක් තමයි මේ 2007 අංක 7 දරන සමාගම් පනත කියන්නේ. ඉතින් මේකේ සරලවම තියෙන්නේ කොහොමද කම්පැනි එකක් ඉන්කෝපරේට් කරන්න කියන එක ගැන. ඉතින් ඇත්තටම මූල්‍ය ආයතනයක් ගත්තත් ඒකත් සංස්ථාපිත සමාගමක් හරි මොකක් හරි සමාගමක් විදිහට ඒක සංස්ථාපනය කරන්න ඕනේනේ. ඉතින් එතකොට තමයි ඔන්න ඔය පනත එන්නේ. හරිද? ඉතින් ඒ පනත හරහා අපි මොකක් හරි කම්පැනි එකක් රෙජිස්ටර් කරාට පස්සේ තමයි අර BR එක කියලා එකක් හම්බෙන්නේ. ඉතින් ගොඩක් මේ මූල්‍ය ආයතන මේ BR එක මිස්යූස් කරනවා. ඉතින් යාලා BR එක පෙන්නලා කියනවා අපි 2007 අංක 7 දාන සමාගම් පනතේ යටතේ ප්‍රොටෙක්ට් වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මචං මූල්‍ය ආයතනයක් වුණාම ඒකට BR එකක් විතරක් තිබිලා මදි. ඒක අනිවාර්යෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට මහ බැංකුවේ ලියාපදිංචි වුණාට පස්සේ තමයි මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වෙන්නේ. ඉතින් ඔය බැංකු ඊළඟ ෆිනෑන්ස් කම්පැනි ඔය වගේ දේවල් ගත්තාම ඒවා මහ බැංකුවේ ලියාපදිංචි ඒවා. ඉතින් උඹලට පුළුවන් CBSL වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න මොනවද ලංකාවේ ලියාපදිංචි මූල්‍ය ආයතන කියලා. ඉතින් ඒ අර මහ බැංකුවේ ලියාපදිංචි වෙන්නේ නැතුව හරිසෙක් එකේ ලියාපදිංචි වෙන්නේ නැතුව කිසිම එකෙක්ට මචං උඹලගෙන් පබ්ලික්ලි සල්ලි ඉල්ලන්න බෑ. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් හරි මොකක් හරි මගුලක් කියලා උඹලගෙන් පබ්ලික්ලි සල්ලි ගන්න බෑ. ඉතින් එහෙම ගන්නවා නම් උඹලා හොයලා බලන්න ඕනේ දේ තමයි BR එකක් තියනවාද කියන එක නෙමෙයි මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද කියන එක. ඉතින් අපි අතීතේ වෙච්ච දේවල් බැලුවොත් එහෙනම් උඹලට හොඳටම මතක ඇති OnMax DT MTFE වගේ පිරමීඩ් ව්‍යාපාරات ලංකාවේ රෙජිස්ටර් වෙලා තිබ්බ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් විදියට. ඉතින් එයාලා මේව පෙන්නලා මිනිසුන්ගේ නොමග යවන අපිට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒ නිසා බය නැතුව ඇවිල්ලා අපි සල්ලි දාන්න අපි ලෙජිට් කම්පැනි එකක් විදියට. ඉතින් දැන් උඹලට තේරෙනවා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් විතරක් තියෙන එක ප්‍රමාණවත් නෑ මූල්‍ය ආයතනයක් විදියට කියන එක. ඉතින් අනාගතේවත් දෙයියනේ කියලාත් අපිට BR එකක් පෙන්වව පළියට කියලා සල්ලි අතාරින්න නැතුව පොඩ්ඩක් හොඳට හොයලා බලපන් මේවා CBSL එකේ රෙජිස්ටර්ඩ් එහෙම නැත්නම් ලියාපදිංචි මූල්‍ය ආයතනද කියන එක ගැන. ඒ අර BR එකක් තිබ්බ පළියට සල්ලි අතාරින්න යන්න එපා.